ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අපි වෙනදා වගේ මාපුෂි ජැටියකේ තමයි ඉතින් ඉන්නේ. අද යනවා අපේ මාස්ටර් ක්ලාස් එකක් තියෙනවා මාලේ HIH හොටෙල් එකේ. ඉතින් ඒකට යන්න තමයි අපි ඉතින් පාන්දර ආවේ. දැන් ජැටියකේ තමයි මම ඉන්නේ. අපිට ක්ලාස් එක තියෙන්නේ 10ට. දැන් වෙලාව උදේ 8යි. අපේ බෝට් එකත් ඇවිල්ලා තියෙන්නේ මාලට යන්න. ඉතින් ඔයාලට මතක ඇති මගේ යාළුවා කවිස්ක ඉතින් ගොඩක් කාලෙකින් අපි දෙන්න පොඩි රවුමක් ගහන්න යන්නේ. ඉතින් අපි බලමු අද ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා. දැන් බෝට් එකට කට්ටිය නගින ගමන් ඉන්නේ. අපි යමු. ඉතින් ඔන්න අපි බෝට් එකට නගින ගමන් ඉන්නේ. බෝට් එකේ මේක ඇතුලේ තමයි ලැගේජස් පටවන්නේ. මේ අපේ හොටෙල් එකට ගෙනාවු අලුත්ම බෝට් එක. ඉතින් මේ බෝට් එකේ 68කට යන්න පුළුවන්. සුපිරි බෝට් එකක්. Thank you, Captain. Hadi abang, mohon jangan. Ini ada nggak ya? Yang ini ngapi mahal apa? Anne annoni. ඉතින් අපිට සිටි view එක මේ වගේ තමයි උදේ පාන්දර බලා ගන්න පුළුවන්. තැනින් තැන බයික් නවත්තලා වැඩි මිනිස්සු නැහැ. ඇයි ගොඩක් වෙලාවකට මේ මාළේ කට්ටිය නිදාගන්නේ රැයට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෑ 2-3 කියන්නේ ගොඩක් අය එහෙමයි. ඒකට සිටි එක ඕපන් වෙන්නේ 9න් පස්සේ තමයි. කියන්නේ 9න් පස්සේ තමයි ඔක්කොම කඩවල් අරින්නේ. ඒ වගේම ඒ ඔක්කොම මිනිස්සුන්ගේ දෛනික වැඩ කටයුතු පටන් ගන්නෙ 9න් පස්සේ. එතකන් මේ වගේ සුළු ප්‍රමාණයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මාළේ කොහේ වුණත් කොහෙත් ඒ වගේම තමයි. ඉතින් ඔන්න අපි කාලා ඉන්නවා. ටැක්සියක් දාගෙන යනවා.
ලංකාවේ තියෙනවද? ඒව දැක්කේ නෑ බං. ඒවද මෙහෙම දැඩියට ඉන්න එතනින් අතුල්ට යනවත් එක්කම තමයි මේ කෝල් එක. You know Sinhala? Thank you. ඉතින් අපි එයාපෝට් එක ගාවට ආවා. දැන් අපිට මුළුල්ලේ රිසෝට් එකට යන බස් එකක් යනවා පයින් යන්නේ. පුරා කාඩ් එක නෑ. බස් කාඩ් එකක් තියෙනවා. ඊ බස් වල නෙමෙයි. නිකන් මේ එකක් තියෙන්නේ යන්න මේ පයින් යන් ඇවිදගෙන. යන් අතන ළඟයිනේ. දැන් පොඩ්ඩ දුරයි තියෙන අතනට. අන්න අර පේන තැන තමයි හොටෙල් එක තියෙන්නේ. අපි යනවා හිමීට ඇවිදගෙන. ඉතින් අපි ඔන්න හොටෙල් එකට ආවා දැන්. අපි අතට යලා මම ඉන්නේ. ක්ලාස් එකට ඇවිල්ලා ඉන්නේ දැන්. අපි තමයි තියෙන්නේ. Pick up you, you go in the new. So basically, what Estelle is trying to say is that he's sharing his techniques to the new generation. When the new generation becomes his age, he shares his techniques to the next generation, and then by generation, the growth continues along with consistency. Oh, So this is a very Estelle. yeah, So we had 3 dishes already, right? So we had something which is very little bit different because we don't usually cook watermelon. I mean, normally, you can cook watermelon if you want to. The Chinese cook the watermelon skin, you know, the skin of the watermelon. But normally, as a regular person, we don't cook watermelon. But we have the same combo. What I mean by the combo is we usually have the combo of watermelon. yeah. Follow me my Instagram, Pasquale Palamaro. Hi. අපිට පොඩි බ්‍රේක් එකක් හම්බුණා පොඩ්ඩක් එළියට ආවා. එන්න අඳුරන යාළුවෙක්. කොහෙද ලංකාවේ කෑගල්ලේ කොල්ලෙක්. ගිය පාරත් උන් සෙට් වුණා නේද? කාලෙකින් ආයි අදත් සෙට් වුණා. අපේ ක්ලාස් එකට ඉතින් මෙන්න තමයි අද තියෙන්නේ. හැබැයි වෙනදා රස්නේ පරිසරය අද පට්ට සීතලයි. මේක තමයි හොටෙල් එක නේද? ලස්සන view එක. ඔව්. සිටි එක අපිට ඇතින් පේනවා. ඉතින් ගොඩක් කල්ද මෙහි? මම දැන් අවුරුද්දයි මාස 8යි. අවුරුද්දයි මාස 8යි. ෂේප් එකේ වැඩ ටික කරගෙන යනවා ඉතින්. ඔව් නේ. ඉතින් පොඩි බ්‍රේක් එකකින් පස්සේ අපි ආයෙ යනවා ඇතුළට. Shamal Hanska. Abhijit Bhagwat. ෆොටෝ එක. ඉතින් අපි ලන්ච් එක රෙඩි කරලා තියෙන්නේ රෙස්ටෝරන්ට් එකේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා කන්න.
මාලේ බෝට්ටුවකින් යන්න නැතුව බොන්න තියෙන එකම ප්ලේස් එක තමයි ලිකස් ගන්න තියෙන එකම ප්ලේස් එක තමයි මේ HIH එක. මෙතන තමයි බාර් එක තියෙන්නේ, pool bar එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි HIH එකේ pool bar එක. අපි බලමු ලිකස් වල ප්‍රයිස් කොහොමද කියලා. ඒකත් එක්ක පොඩ්ඩක් බලලා ඉතින් මේ විදිහට තමයි ෆුල් බාර් ඒරියා එකක් තියෙන්නේ. දැන් අපි ආයන් අර පැත්තට ගිහිල්ලා හොටෙල් මේන් එන්ට්‍රන්ස් එකෙන් එක්සිට් වෙමු. ඉතින් ඔන්න අපි කුළුල්ලේ රිසෝට් එකෙන් ආයන් හදන්නේ බස් එක ආවා යන්න. ඔන්න ලයිස්කයි මයි ගිහිල්ලා යනවා අපි ආයෙත් මාලේ පැත්තට. ඉතින් අපි ආයෙමත් ආවා හුළුමාලේ එයාපෝට් ජැටියකට. දැන් අපිට ආයේ 4ට බෝට් එක ගන්න තියෙනවා. දැන් ඔහොම පෙරිහකින් අපි මාල්ට යනවා. ඉතින් බලන්න කොහමද view එක, ලස්සන ඒරියා එකක් තියෙන්නේ, නිල් පාට මුහුද. ඉතින් මේ වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි හදන්නේ. වීඩියෝ එක හොඳ නරක පහලින් කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අද මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා අපි හුළුමාලේ එයාපෝට් ජැටියේ ඉඳලා. ඔක්කොටම good bye.